පස්සේ අඩුම මුදල් ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් චිකන් කරියක් තමයි අද මම හදන්නේ. ලුණු කුඩු දෙහි කහ දාලා මුලින්ම චිකන් ටික සෝද ගන්න ඕනේ විනාඩි 10ක් වගේ තියලා. ඒ වගේ තියලා සුළුව සෝද ගන්න ඕනේ. ඒ වගේම ඉඟුරු සුදු ලුණු 9 මිරිස් ගම්මිරිස් අඹර ගන්න ඕනේ පේස්ට් එකක්. රට ලුණු අමුවෙස් තක්කාලි. ඒ වගේම 3-5 කුඩු මිරිස් කුඩු බෙද ගන්න ඕන. දැන් අපි හට්ටියක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා මේ ටික රත් වෙද්දී අපි අර තලාගත්ත ඉඟුරු සුදු ලුණු 9 මිරිස් ගම්මිරිස් පේස්ට් එක දාගන්නවා. මේ වෙලාවේදී රම්ප කරපිංචක් දාන්න පුළුවන්. මේක හොඳට රන්වන් පාට වෙනකොට බැදෙද්දී අපිට මේ ලුණු රට ලුණු අමු මිරිස් තක්කාලි ටික එකතු කරගන්න පුළුවන්. මේ විදිහට තක්කාලි අමු මිරිස් රට ලුණු ටිකක් දාලා හොඳට මේ ටිකත් තෙලේ බැදෙන්න දෙන්න ඕනේ. සාමාන්‍ය තක්කාලි පොඩි වෙලාවක යන ගානට තැම්බෙන්න ඕනේ. ඒ විදිහට තක්කාලි ටික අමු මිරිස් රට ලුණු ටික බැදීගෙන ඉඳී අපිට පුළුවන් බෙදගත්ත 3-5 කුඩු සහ මිරිස් කුඩු එකතු කරන්න. ඒ වගේම මස්කාරි පවුඩර් ලුණු ටිකකුත් මේ වෙලාවේ එකතු කරන්න පුළුවන්. ලුණු අන්තිමට එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම මම මේ වෙලාවේ සෝදාගත්ත චිකන් ටික දාගන්නවා. චිකන් ටික හොඳට මේ විදිහට කලවම් කරලා තෙලේ බැදෙන්න වගේ දෙන්න ඕනේ. හොඳට තෙලේ චිකන් ටික මුලින්ම බැදෙන්න දෙන්න ඕනේ. මේ විදිහට හොඳට 3-5 එක කලවම් කර හොඳට චිකන් ටික තෙලේ බැද ගන්න ඕනේ. අපි මෙතෙන්දී බොහොම අඩු තෙල් ප්‍රමාණයක් තමයි පාවිච්චි කරේ. චිකන් ටිකේ තියෙන තෙල් ගතියත් මේ වෙලාවේදී උණු නිසා තෙල් මදි වෙන්නේ නැහැ. දැන් මේ විදිහට ආවට පස්සේ අපිට පුළුවන් චිකන් ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මේ විදිහට චිකන් ටික බැඳෙන්න ඕනේ තෙලේ. දැන් අපි චිකන් ටික වැහෙන ප්‍රමාණයට වතුර දාගන්නවා. වතුර ටිකත් එක්ක හොඳට චිකන් ටික කලවම් කරලා හොඳට චිකන් ටික තඹ ගන්න ඕනේ. මේ විදිහට හොඳට චිකන් ටික තඹ ගත්තට පස්සේ රසම රස මේ විදිහට